හරි අයිබෝන් කියලා පිළිගන්නවා පොත්ගුල්ලා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පුරවැසි අධ්‍යාපනය හදාරන ආදීන දරුවෝ. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙනවා තවත් 2023 24 සාමාන්‍ය විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ගේන්න. ඒ තමයි ප්‍රශ්න අංක 4. මේ ප්‍රශ්නය ඇත්තටම නිර්මාණය වෙලා තියෙන මේ විදිහට විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන හා විවිධ සිරිත් විරිත් අනුගමනය කරන ජනකණ්ඩායම් එක්ව වාසය කිරීම බෞද්ධ සංස්කෘතියක් ලෙස හැඳින්විය හැකියි. එතකොට සරලවම මේ ප්‍රශ්නයට අදාළ පාඩම 10 වසර 3 වෙනි පාඩම කියන එක පැහැදිලි බෞද්ධ සංස්කෘතික සමාජය මම හිතන්නේ මේ සිලබස් එකේ තියෙන පුංචිම පාඩම. එතකොට මම අර මුලින් කියන වගේ මුලින්ම මතක තියාගන්න මේ ප්‍රධාන මාතෘකාව හරියට අවබෝධ කරගන්න. තේරුණාද? ප්‍රධාන මාතෘකාව තමයි බහු සංස්කෘතික සමාජ කියන එක. බහු සංස්කෘතික කියන එකේ වචනාර්ථය තමයි බහු ගොඩාක් සංස්කෘති කියන එක. හරිද? එතකොට මේක ගැන හොඳ අවබෝධයෙන් ඉඳපුවාම ඔයගොල්ලන්ට ලේසි. එතකොට මේකේ හැඳින්වීමේ පොඩ්ඩක් කතා කරනවා මෙන්න මේම දෙයක් අර කොළපාට කොටු. ඒක මම පොඩ්ඩක් කියවන්න ඔයගොල්ලන්ට හරින වර්තමාන සමාජයේ අතිශය සංකීර්ණ වූවකි. මෙම සංකීර්ණත්වයේ ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික සාධක බලපා ඇත. දැන් වර්තමානයේ වෙනකොට ලෝකය තාම සංකීර්ණයි. ඒ කියන්නේ ඉස්සර දැන් අපේ ගම් තිබුණ විදිහට නෙවෙයි දැන් ගම්මාන තියෙන්නේ. දැන් මිනිස්සු වැඩි කඩවල් බයික් වාහන එතකොට තාක්ෂණය මේ හැම දෙයකින්ම එක එක පැති වලින් තේරෙනවද? අපි සංකීර්ණ වෙලා ඉන්නේ. දැන් අපේ ආච්චි අම්මලා සීයලා ගෙන් අපි අහනකොට කියන්නේ අප්පෝ අපේ කාලේ නම් ඔය මොනවත් තිබුණේ නැහැ. අපි නිදහසේ හිටියා කියලා. ඒ කියන්නේ දැන් මේ වෙනස් වෙලා කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ දැනට අවුරුදු 50කට 60කට කලින්. හරි. එතකොට මේක මෙහෙම වෙනකොට මේ ගොඩාක් රටවල් අතර මිනිස්සු මාරු වෙලා නේද? ප්‍රවාහන ශේෂ්ත්‍රයෙන් නැව් ගුවන් ප්ලේන් ඒ වගේ ඒවා වැඩි වෙනකොට මිනිස්සු රටවල් අතර මාරු වෙලා ඒ විදිහට නෝ. ඒතකොට විවිධ භාෂාවල් සිරිත් විරිත් මේවා කලවම් වෙලා නේද? ලංකාවේ විජය මහින්ද ආගමනය වෙනකොට තිස්ස මහින්ද ආගමනය සිද්ධ වෙනකොට මේ ලංකාවේ මිහින්තලයට මේ ලංකාවේ හිටියේ ඉතා සුළු ජන කොටසක්. ඒක ඊට පස්සේ මේ සංක්‍රමණ හින්දා වෙනස් වෙනවා. ඒක ගැන අපිට මේ පාඩමේ තැනක විස්තර කරනවා. එතකොට මේ වගේ සරල අදහසක් පාඩම ගැන තියාගන්න මේ ඔක්කොම නිකන් කටපාඩම් කරලා වනපොත් කරලා තියාගන්න උත්සාහ කරන්න එපා. අවබෝධය ඉතාම වැදගත්. අවබෝධයෙන් පස්සේ තමයි කටපාඩම් කරලා තියාගන්න ඕන ටික කරන්න. ඉස්සල්ලාම පාඩම අවබෝධ කර ගැනීම තමයි වැදගත්. එතකොට මේකෙදි මේ විදිහට මල්ටි කල්චරල් බහු සංස්කෘතික සමාජ කියන එක නිකම්ම හැදෙනවා. එක හැදෙන්නේ කොහොමද කියන එක බහු සංස්කෘතික සමාජයක් හඳුනාගන්නේ කොහොමද මේ කියලා මේ පාඩමේ කතා කරනවා. ඊට පස්සේ බහු සංස්කෘතික සමාජයක ඒ ලක්ෂණ මේ ලක්ෂණ මොනවද කියලා බලනවා. එනොත් දැන් බහු සංස්කෘතික සමාජයක් ඇති වෙන්නේ කොහොමද කියලා බලනවා. ආගම භාෂාව දැනුම ඇඳුම් පැළඳුම් මෙන්න මේවා මත පෞල් පසුබිම ආර්ථිකය නේ මෙන්න මේවා මෙහෙවනවා බහු සංස්කෘතික සමාජ කියන එක. මෙන්න මේවා මත තීරණය වෙනවා තාක්ෂණය මතනේ. එතකොට සමාජයක් සියලුම සමාජයක තියෙන බලවේග ටික තමයි මෙතන කතා කරන්නේ. යටිතල පහසුකම්, විශ්වාස, ආර්ථික පහසුකම්, පෞල් පසුබිම, ඇගයීම්, ආචාර ධර්ම, අධ්‍යාපනය, දේශපාලන. දැන් අධ්‍යාපනය ගත්තොත් ලෝකේ රටවල් එකක දැන් මම ඉන්නේ ජර්මනියේ අධ්‍යාපනය කියන්නේ වෙනස් එකක් ලංකාවට. ඒකට විවිධතා තියෙනවා. එතකොට ඊළඟට කතා කරනවා මේකේ බහු සංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ මොනවද කියලා. එතකොට මේකෙදි මම මේ කතා කරනේවට ත්‍රිමාන සටහනක් තියෙනවා නම් පැහැදිලි ත්‍රිමාන සටහන කියන්නේ මොකක්ද කියලා මගේ ප්‍රධාන වීඩියෝ අතර මම හැම පාඩමකටම උගන්වලා තියෙනවා. ඒවා බලලා හදා ගන්න. එතකොට මේකෙදි අපිට හම්බ වෙනවා පළවෙනි රෝම ඉලක්කම් විදිහට මෙන්න මේක ශ්‍රී ලංකාව තුළ බහු සංස්කෘතික සමාජයක් ඇති වෙන බලපෑ සාධක වන සංක්‍රමණය සඳහා උදාහරණ දෙකක් ලියන්න කියලා. ඒ කියන්නේ රටක තවත් ජාතීන් එකතු වෙන දැන් ඉන්දියාව හෝ ඇමරිකාව ඕනෑම රටක විවිධ ජාතීන් ඉන්නවනේ. කළු ජාතීන් සුදු ජාතීන් මේගොල්ලෝ ඇති වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒ අතර මේ ප්‍රශ්න දිහානේ විශේෂයෙන්ම ලංකාව ඉලක්ක කරලා මේවට උත්තර බුද්ධ ආගම පොතේ තියෙනවා නේද? ඔය එතකොට ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් වීම කෙරෙහි බලපෑම් සාධක හතරක් තියෙනවා. පිහිටීම, සංක්‍රමණ, ආක්‍රමණ සහ විවිධ ජාතීන් වෙළඳ සඳහා පැමිණීම. මේකෙදි අහන්නේ මේ ප්‍රශ්නේදී අහන්නේ සංක්‍රමණ කියන එක කොහොමද බලපෑවේ කියලා. එතකොට සංක්‍රමණ මයිග්‍රේෂන් කොහොමද උනේ කියලා විජය ඇතුළු පිරිස පැමිණීම, විජය අභිෂේකය සඳහා ගෙන්නූ කුමාරිය ඇතුළු පිරිස පැමිණීම, පඬුවස් දේව ඇතුළු පිරිස පැමිණීම, වද්දකච්චායන ඇතුළු පිරිස පැමිණීම, මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස පැමිණීම, සංඝමිත්‍රා තෙරණිය
පිරිසැත් පැමිණීම, සංචාරක කටයුතු, රැකියා, අධ්‍යාපන වැනි විවිධ හේතු මත ඒ රටකින් රටකට සංක්‍රමණය වෙනවා. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ අධ්‍යාපන කටයුත්තකට. ඒ වගේ ඒ කාලෙත් ඇවිල්ලා තියෙනවා. අපේ රටින් ගිහින් තියෙනවා. තේරෙනවද? එතකොට මෙතන මේකේ ඕගොල්ලෝ පොයින්ට්ස් දෙකක් ලියන් දිගදී ඉතින් මෙතන මතක තියාගන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා තෙරණිය පැමිණීමයි මතක තියාගත්තා. ඒක නේ අපිට සාමාන්‍ය විජය රජුගේ පැමිණීමයි. ඒ තුන මතක තියාගත්තා. මේ සාමාන්‍ය තුනක් විතරනේ, දෙකක් හෝ තුනක් නිහන්නේ. එතකොට එතන ඒ ප්‍රශ්නට උත්තරේ මේ විදිහට සරලව ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ආක්‍රමණ විදිහට ඉන්වේෂන්ස් තියෙනවා. ඉන්වේෂන්ස් කොහොමද වුනේ කියලා. එතකොට මෙතෙන්දී ඊළඟ ප්‍රශ්නේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ශිෂ්‍යයෙකු ලෙස ඔබ දෙවන භාෂාවක් ඉගෙන ගැනීමෙන් ලැබෙන වාසි තුනක් සඳහන් කරන්න කියලා. දෙවන භාෂාවක් කියන්නේ අපි හිතමුකෝ දැන් ඔන්න අපේ ලංකාවේ නම් දෙවන භාෂාව දෙමළ. මොකද අපේ සිංහල ජනතාවගෙන් පස්සේ අපිට දෙවන භාෂාව වෙන්නේ සිංහල, අපිට දෙවන භාෂාව වෙන්නේ දෙමළ භාෂාව. මොකද වැඩිපුරම ඊළඟට ජනතාව ඉන්නේ දෙමළයි. හරි. එතකොට තවත් භාෂාවක් නිකන් අපි සරල අදහස ගමුකෝ. වෙනත් දෙවන භාෂාවක් නැත්නම් අපි තවත් භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක. දැන් මම දැන් මේ රටේ ඉන්නකොට මට ඉංග්‍රීසි වලින් තමයි මම මේ ඇවිල්ලා ජර්මනි ඉගෙන ගන්නේ. හැබැයි මට මෙහෙම ජර්මන් භාෂාව ඉගෙන ගන්නවා. ඒතකොට මට තව ටික දවසකින් භාෂා තුනක් යම් ප්‍රමාණයක් සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාවයි, ජර්මන් භාෂාවත් පුළුවන් වෙනවා. එතකොට මේ භාෂාවක් එහෙම දැනගත් එකේ තියෙන විශේෂත්වය අපිට දැන් මගේ මේ කාමරේට එහා පැත්තේ ඉන්න යාළුවා ස්වීඩන් ජාතිකයෙක්. හරි. එතකොට මම කලින් හිටියා ජර්මන් ජාතිකයෙක්. එතකොට මට තව හම්බ වෙනවා තුර්කියෙ ළමයි. තුර්කි ජාතිකයෝ. එතකොට මේ ඉංග්‍රීසි භාෂාව කියන එක ජාත්‍යන්තර භාෂාව නිසා අපිට ඒගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්. මම තුර්කි දැනගන්න ඕනේ. ස්වීඩන් භාෂාව ස්විඩිෂ් දැනගන්න ඕනේ. අර ෆිනිෂ් කියන ෆින්ලන්ත භාෂාව දැනගන්න ඕනේ. එතකොට පොදු භාෂාව මොකක්ද? ජාත්‍යන්තර භාෂාව විදිහට ඉංග්‍රීසි දැනගැනීම වැදගත්. ඊට අමතරව දැන් ලංකාව වගේ කතාවක් ගත්තොත් දෙමළ භාෂාව දැනගැනීම වැදගත් වෙන්නේ. බොහෝ වෙලාවට ලංකාවේ මුස්ලිම් ළමයිනුත් මුස්ලිම් ආගම අදහන ළමයිනුත් කතා කරන්නේ ඒ දැනටවත් කතා දෙමළ භාෂාව. ඒගොල්ලෝ අරාබි ලංකාවේ පාවිච්චි කරන අඩුයි. එතකොට මේකෙදි විශේෂයෙන්ම ඔයගොල්ලොන්ට කියන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි ළමයි මේකෙදි අපිට වැදගත් වෙනවා විශේෂ කාරණා ටිකක්. ඒකෙදි අපිට පුළුවන් වෙනවා ජාතීන් අතර සහයෝගිතාව. දැන් දෙමළ ලංකාවේ ඔයගොල්ලෝ දන්නවනේ 30 අවුරුදු යුද්ධයක් තිබුණා 2009 ඉවර වුණා කියලා. ඒ යුද්ධය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට ඉනාවේ සිංහල මිනිස්සුන්ට දෙමළ භාෂාව තේරෙන්නේ නැහැ. දෙමළ මිනිස්සු සිංහල භාෂාව තේරෙන්නේ. එතකොට මේගොල්ලෝ අතරේ වර්ගවාදී ගැටුමක් ඇති කරන්න ලේසි. මොකද මේගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇතුළත මේගොල්ලොන්ට කතා කරලා මේක විසඳ ගන්න මේගොල්ලෝ දෙගොල්ලෝ භාෂාව දන්නේ නැහනේ එකිනෙකාට. දැන් සිංහලයි දෙමළ භාෂාව දැනන් හිටියොත් දෙමළයි සිංහල භාෂාව දැනන් හිටියොත් අපිට ඕන විදිහට මේක කතා කරගන්න පුළුවන්. එතකොට ඕකේ ඔය ලංකාවේ යුද්ධෙට විසඳුමක් විදිහට ගෙනාවා හැම ඉස්කෝලේකම සිංහල ඉස්කෝලේකම දෙමළ භාෂාව අනිවාර්යව උගන්වන්න, දෙමළ ඉස්කෝලවල සිංහල භාෂාව උගන්වන්න. හරි. එතකොට මේ ඒ වගේ ඒවා ටිකක් සංකීර්ණව ගැඹුරට කතා කරන්නත් පුළුවන් ළමයි. මේ එතෙන්දී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරුණු හතරක් නේ කරුණු කීපයක් නේ ලියන්න තියෙන්නේ. නේද? ඕනේ මෙතන තියන්න තියෙන්නේ වාසි තුනක් ලියන්න කියලානේ. ඒතර මෙතෙන්දීදී මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරේ චූටි අදහසක් ගන්න. ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොළට ඇතුළත් විය හැකියි. දැන් ගොඩාක් මේ ජර්මනියට ලංකාවෙන් ඇවිල්ලා ඉගෙන ගන්න අය ඉන්නවා. මේ ඇවිල්ලා ලොකු රස්සා කරන ඉංජිනේරුවෝ ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, විවිධ මහාචාර්යවරු ඉන්නවා. ඒ ඉන්නේ අර ඉංග්‍රීසි භාෂාව තවත් සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව දැන ගැනීම නිසා. එනවද? එතකොට වෙනත් ජාතීන්ගේ සංස්කෘතියන ගරු කළ හැකි වෙනවා. දෙමළ භාෂාව අපි අරාබි භාෂාව දන්නවනම් ඒ භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ අපි ඒ සංස්කෘතිය ඉගෙන ගන්නවා කියන එක. දැන් ජර්මන් භාෂාව ඉගෙන ගත්තා කියන්නේ අපිට ඉක්මනට ජර්මන් සංස්කෘතිය ජර්මන් මිනිස්සුන්ට කිට්ටු වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ගේ සංස්කෘතිය අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට දෙමළ භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ අපිට ඉක්මනට දෙමළ මිනිස්සුත් එක්ක ගැටිලා ඒගොල්ලොන්ගේ සංස්කෘතිය අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ ඒවා. එතකොට ජාතීන් අතර විශ්වාසය ගොඩනගනවා. මම අර කලින් කිව්ව එක යුද්ධයේ කතාවට අදාළ වෙක. ඊට පස්සේ මේ විශ්ව දැනුම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ඉංග්‍රීසි පුළුවන් වුණාම මේ ලෝකේ ඕන එකක් ඉන්ටර්නෙට් එක ගහලා බලන්න පුළුවන්. හරිද? මෙන්න මේවයි කාරණා තුනක් ලිව්වම ඇති මම මේවා ටිකක් සරලව පැහැදිලි කරේ ඔයගොල්ලොන්ට. ඊට පස්සේ තියෙනවා අපිට ඊළඟ ප්‍රශ්නය රෝම ඉලක්කම් 3 කියන ප්‍රශ්නය. බහු සංස්කෘතික සමාජයක යහපාලනය ක්‍රියාත්මක වෙන ජනතාව අත්පත් කර ගන්නා වාසි දෙකක්. යහපාලනය කියන ප්‍රශ්නේ තමයි මෙතෙන්දී කතා කරන්නේ. යහපාලනය කියන්නේ මොකද්ද? නිවැරදි හොඳ පාලනය, good governance කියන එක. හරිද? එතකොට යහපාලනය කියන එකෙන් වෙන්නේ අනවශ්‍ය ආකාරයෙන් බලය මධ්‍යගත වෙන එක අඩු වෙනවා. එක පුද්ගලික අතර ගොඩාක් බලය එන එක අඩු වෙනවා. රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමභාවය අඩු වෙනවා. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම
අඩු වෙනවා. හරිද? එතකොට අල්ලස් දූෂණ ඉහළ යාම අඩු වෙනවා. එතකොට මේකේ මෙන්න මේ විදිහට යහපාලනය තිබෙන්නේ නැති වුණාම මෙන්න මේ ටික වෙනවා. යහපාලනය ගේන්නේ මෙන්න මේ ටික නවත්ත ගන්න. එතකොට මෙතෙන්දී අහන්න ප්‍රශ්නේ තමයි ළමයි බහුසංස්කෘතික සමාජයේ යහපාලන ක්‍රියාත්මක වෙන ජනතාව අත්පත් කර ගන්න වාසි දෙකක්. එතකොට මේකේ යහපාලනයේ මූලික අංග කියලා එකක් තියෙනවා. ඒ මූලික අංගවල තමයි තියෙන්නේ ළමයි එකිනෙකාට ගරු කිරීමට යොමු වෙනවා. හරිද? නීතිය හා සාධාරණත්වයට තහවුරු වෙනවා. දූෂණයෙන් හා වංචාවෙන් තොරව රටක් පාලනය වෙනවා. තේරුණාද? ඊට පස්සේ විනිවිදභාවයකින් යුතුව රටවල් ඇතුලේ කතා කරනවා. කියන්නේ රටේ මිනිස්සුන්ගෙන් එකතු කරගන්න බදු මුදල් නිවැරදිව බෙදෙනවා. ඒවා හොරා කරනවා, හොරකම් කරනවා. දැන් පහුගිය කාලේ ගෝඨාභය මහත්තයාව එලවන්න මිනිස්සු පාරට බැහැලා ක්‍රියාත්මක වුණේ දූෂණය නිසා. රජයේ සල්ලි අනවශ්‍ය විදිහට වියදම් කරන නිසා. එතකොට ඒ වගේ ඒවා ව්‍යවස්ථානුකූලවාදී ආරක්ෂා කිරීම හා රැක ගැනීම. ව්‍යවස්ථානුකූලවාදී ආරක්ෂා කිරීම හා රැක ගැනීම කියන කාරණේ මම මෙතෙන්දි කතා කරන්නම්. ව්‍යවස්ථානුකූලවාදී කියන්නේ ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක ජනාධිපතිටත් වඩා උහිලින් තියෙන නීතිමය ලියවිල්ල. ජනාධිපති ඉන්නෙත් ඒ නීතිමය ලියවිල්ලට යටින්. නීතියට යටින් තමයි ජනාධිපති ඉන්නේ. එතකොට ව්‍යවස්ථානුකූලවාදී කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තියෙන පොතට අනුව ඒකේ නීති වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියන එක. එතකොට මේ වගේ කාරණා ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. මම ඉතින් ඔකට ඔයගොල්ලෝට පොයින්ට්ස් ටික කියන්න මේකට අවශ්‍ය උත්තර එකිනෙකා අතර අවබෝධය පුල් වෙනවා. යහපාලනයේදී. පාලන කටයුතු සඳහා සියලු ජන කොටස් වල සහභාගීත්වය වර්ධනය වෙනවා. නේද? යහපාලනයක් කියන්නේ හොඳ පාලනයක් කියන්නේ මිනිස්සුන්ට පාලකයන් තෝරාපත් කරගන්න ඉඩ දෙනවා කියන එක. එකිනෙකාට ගරු කිරීමට යොමු වීම. එතකොට මෙන්න මේ වගේ කාරණා ටිකක් ඔයගොල්ලන්ට මේකෙදි කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මේ රෝම ඉලක්කම් 3 B කොටස. එතකොට මේ එකක් සමාජයේ යහපැවැත්මට හේතු වන ආකාරය විස්තර කරන්න කියලා කියනවා. දැන් හිතන්නකෝ. සමාජයක සාමය තියෙනවා නම් හරිද? සමගිය වර්ධනය වෙනවා නම් මිනිස්සුන්ට දැන් අපේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණේ. සාමය සමගිය නැතුව ජාතින් අතර සාමය සමගිය නැතුව. එතකොට මේ වගේ වුණාම මිනිස්සු අතර හොඳට විනයගරුක නීතිගරුක වුණාම රටක් සාමකාමී. යුද්ධ නැහැ. මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒකට රට ඉදිරියට සංවර්ධනය වෙනවා. දැන් යුද්ධයක් තිබුණොත් රට ඇතුලේ යුද්ධයට සහ යුද්ධෙන් අසරණ වෙන මිනිස්සුන්ට තුවාල වෙන මිනිස්සුන්ට වියදම් කරන්න ඕන. ඊට පස්සේ කෘෂි කර්මාන්තය බිඳ වැටෙනවා, විවිධ ශාස්ත්‍ර බිඳ වැටෙනවා, තාක්ෂණික ශාස්ත්‍ර බිඳ වැටෙනවා. වෙන රටවල මිනිස්සු සංචාරකව ඇවිදින්නේ නැහැ. ඊට පස්සේ වෙන රටවල මිනිස්සු ඇවිල්ලා අපේ රටවල ව්‍යාපාර පටන් ගන්නෙ නැහැ. ඒකට අපි කියන්නේ විදේශ ආයෝජක ඉන්නේ නැහැ. ඒත් මේවා ඇති වෙනවා. ඒකට මේවා නවත්ත ගන්න ඕනේ. ඒතර අන්න ඒවා තමයි දැන් මේ යහපාලනයක් තිබ්බම හොඳ පරිසරයක් හැදෙනවා. හොඳ රටක් හැදෙනවා. ඉන්නේ ඒකට අදාළ කරුණක් තමයි ළමයි ඔයගොල්ලෝ මෙතෙන්දී පැහැදිලි කරන්න ඕනේ. ඒකට මම හිතනවා මේ පැහැදිලි කිරීම ඇති කියලා. මොන හරි මගේ ගැටලුවක් තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් දාන්න. මම මේ වගේ වෙන වැඩ අතරේ තමයි අතර මේ ළමයිගේ ඉල්ලීම මත මේ ටික දාන්නේ. අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න මේ වීඩියෝස් වල එනවා. සිළු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.